Hi guys, welcome to my YouTube channel. බට්ටි vlogs මගේ YouTube channel එකට ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා. ඉතින් කොහොමද ඔයාලට? ඔයාලා හොඳින් ඉන්නවද? ඉතින් අද vlog එකකින් මම මොන වගේ වීඩියෝ එකක්ද අරන් එන්නේ? බලන්න ඕන නම් දිගට මාත් එක්ක ඉන්න. අද මම ඔයාලව එක්කගෙන ආවේ මැලේසියාවේ බතු පහත් වල තියෙන food festival එකකට. මේක තියෙන්නේ බතු පහත් BP mall එක ඉස්සරහා තමයි දාලා තියෙන්නේ. ඉතින් ඔයාලත් ඒ අවට ඉන්නවා නම් යන්න පුළුවන්. ඔන්න ඉතින් මුලින්ම අපිට හම්බුනේ පළතුරු. අපි ඉස්සරහට ගිහිල්ලා බලමු තව මොනවද තියෙන්නේ කියලා. ඉතින් මේ පේන්න තියෙන වේලප පළතුරු. ඔන්න ඉතින් මෙතන හදන්නේ ෂවර්මා. ඉතින් මෙතන ෂවර්මා එකක ගාන රිගින් 10ක් වෙනවා කිව්වා. ඔන්න ඉතින් අපි මුලින්ම මෙතනින් කෑම දෙකක් ගන්න හිතුවා. ෂවර්මා දෙකකුත් අරගෙන පොඩක් පොලිමේ ඉන්න ඕනේ කට්ටිය ගොඩක් ඉන්නවා. ඉතින් අපි ඉස්සරහට ගිහිල්ලා බලමු. එක එක විදිහේ රස රස කෑම ගොඩාක් තියෙනවා. ඉතින් ඒ හැම එකක්ම මම ඔයාලට පෙන්නන්නම්. ඔන්න ඉතින් මගේ ෂවර්මා එකත් හදලා ඉවරයි. මම මගේ කෑම එකත් අරගෙන ඉස්සරහට ගිහිල්ලා බලමු අපි. යාළුවනේ මෙතන තියෙන්නේ එක එක ෆ්ලේවර්ස් වලින් හැදෙන ටී වර්ග. ඉතින් අපි ඒවත් පහ කරන් එනකොට මෙන්න මෙතන තියෙනවා මම ආසම කෑමක්. මෙතන චිකන් තියෙන චිකන් කපලා සෝස් එහෙම දාලා චීස් දාලා දෙනවා. මේකත් හරිම රසයි. ඉතින් මෙතන චිකන් විතරක් නෙවෙයි තව එක එක જાතියම තිබුණා. ඉතින් අපි එතනින් කෑම එකක් ගන්නත් අමතක කළේ නෑ. මං ඉතින් චීස් ලව කෙනෙක් නිසා චීස් දාලා තමයි ගත්තේ. ඉතින් මෙතන ගණන් කියනවා නම් චීස් දාලා ගත්තොත් රිගින් 15යි. චීස් නොදා ගත්තොත් චිලි විතරක් දාලා ගත්තොත් රිගින් 12යි. ඉතින් අපි ඒ ටිකත් අරගෙන මෙහෙම ඉස්සරහට එද්දි මෙතන තියෙනවා මස් වර්ග වලින් එක එක විදිහ හදපු කෑම. ඉතින් මේ මස් කිරලා තමයි දෙන්නේ. කිරලා එන ගානට තමයි අපිට ගණන් කියන්නේ. මේ තියෙන එළු මස් වලින් හදපු කෑමක්. ඒ කෑම එකමුත් අපි එකක් ගත්තා. ඒක තවුලක් නැහැ රසට තියෙනවා. පොඩි ප්‍රශ්නයකට තියෙන්නේ ඉතින් මේ මැලේ අය හදන කෑම පොඩ්ඩක් පැණි රසයි. ඉතින් අපිට පැණි රස වැඩි සෙට් වෙන්නේ නැහැනේ. මේ ගැන නම් ඉතින් කියන්න දෙයක් නැහැ. දැක ගමන් ඔයාලට පේනවනේ මොනවද තියෙන්නේ කියලා. එතනකුත් මම සොසේජ් ටිකක් ගත්තා. අපි යමු ඉස්සරහට. ඉතින් ඔයාලා දැක්කනේ මෙතන එක එක જાතියේ කෑම වර්ග ගොඩාක් තියෙනවා. ඒ කොච්චර කෑම වර්ග තිබුණත් මෙන්න මේ පොටෑටෝ එක නරම හරිම කැමති. ඉතින් මම ඒ වයින් එකකුත් ගත්තා. මෙතනත් ඉතින් සෝස් චීස් දාලා දෙනවා. අපි අකමැති නම් ඒව නොදා ගන්න පුළුවන්. මේකේ ගාණ කියනවා නම් මේක රිගින් 6ක් වුණා. මෙතන තියෙනවා ඩ්‍රින්ක්ස් වර්ග. මිදි තියෙනවා, අඹ තියෙනවා, ඒ වගේම ස්ට්‍රොබෙරි තියෙනවා, කටුවනොද තියෙනවා, එක එක જાතියව තියෙනවා. ඒ වගේම මෙතනත් තියෙනවා කොමෝඩු තියෙනවා, මයිලෝ තියෙනවා. එක එක වර්ග ඩ්‍රින්ක්ස් වර්ග තියෙනවා. වලට කැමති දේ සිලෙක්ට් කරගන්න පුළුවන්. මෙතන නම් කෑම ගොඩක් ඉවර වෙලා. අපි ඉස්සරහට ගිහිල්ලා බලමු. ඔන්න ඉතින් මෙතන තියෙන්නේ ගොඩාක් ගෑනු ළමයි ආසම කෑමක්. මෙතන තියෙන්නේ මොනවද කියලා බලන්නකෝ.
ඉතින් මෙතන තියෙන්නේ ස්ට්‍රොබෙරි. මම නම් ඉතින් ස්ට්‍රොබෙරි ලවර් කෙනෙක් නෙවෙයි. ඒ නිසා මම ස්ට්‍රොබෙරි නම් ගත්තේ නැහැ. ඉතින් යාළුවනේ අපි යද්දි ගොඩක් රෑ වෙලා මොකද මම වැඩ ඇරලා එද්දි රෑ 9:00 විතර වෙනවා. මේක පටන් ගන්නේ හවස 5ට වගේ. රෑ 12:02 වගේ වෙනකන් තියනවා කියලා තමයි ආරංචි වුනේ. ඉතින් අපි යද්දි ගොඩාක් කෑම ඉවර වෙලා. ඉතින් කොච්චර වැඩ රාජකාරී බහුල වුණත් මගේ මහන්සිය නොබල මම ගියේ ඔයාලා වෙනුවෙන් ලස්සන වීඩියෝ එකක් අරගන්න ඕනේ නිසා. ඉතින් මං හිතනවා ඔයාලා මගේ වීඩියෝ එක ආසාවෙන් කැමැත්තෙන් බලයි කියලා. ඉතින් මට පුළුවන් හැම වෙලාවකම මං වීඩියෝ එකක් අරන් එනවා. ඉතින් මං ඉස්සරහට දාන වීඩියෝස් බලන්න ඔයාලා මව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඉතින් මුලින් කිව්වා වගේ මෙතන තියෙන්නේ වේලලා හදපු පළතුරු ಜಾති තමයි. ඉතින් මේව හරිම රසයි. අපිට එක ಜಾතියක් ගන්න පුළුවන්. ඕනේ නම් මික්ස් කරලා ගන්නත් පුළුවන් හැම ಜಾතියෙම. මෙතන කෑම ಜಾති විතරක් නෙමෙයි යාළුවනේ. පර්ෆියුම් වර්ග, මේකප් බඩු, එක එක අයිටම් ගොඩක් තිබුණා. මෙතන තිබුණ පර්ෆියුම් හරිම සුවඳයි. ඒ වගේම ප්‍රයිස් එක අතින් ගත්තොත් රෙගින් 10 ඉඳන්ම තිබුණා. මෙතන පළතුරු කපලා තියෙන්නේ අපිට මික්ස් කරලා ගන්නත් පුළුවන්, එකම වර්ගේ ගන්නත් පුළුවන්. මෙතන කීරලා තමයි අපිට ගණන් කියන්නේ. ඉතින් මං එතනෙමුත් පළතුරු ටිකක් ගත්තා. පළතුරු වලට එහා පැත්තෙන් තියලා තියෙනවා චිලි වර්ග හදලා. ඉතින් අපිට කැමති නම් දාගන්න පුළුවන්. අකමැති නම් නොදා ඉන්නත් පුළුවන්. මේවා ඉතින් කන්න අමාරුයි මොකද පැණි රසයි. අපි පොඩ්ඩක් දාගත්තා. පළතුරු අරගෙනත් ඉවරයි. පළතුරු කිරලා තමයි අපිට යාලා ගණන් කියන්නේ. අපි ඒවත් අරගෙන ඉස්සරහට යමු. ඉතින් මං ගත්ත පළතුරු ටික ප්‍රයිස් එක අතින් කිව්වොත් රිගින් 15ක් විතර ගියා. මං කිව්වනේ කෑම වලට අමතරව ලස්සන දේවල් තවත් තියෙනවා කියලා. ඉතින් මෙතනත් මං ආසම තැනක්. ඉතින් මං එතනෙමුත් අයිටම් ටිකක් ගන්න අමතක කළේ නෑ. මෙතන තියෙන්නේ මේකප් අයිටම්. ඉතින් දැක්කම නම් ඔක්කොම ගෙදර අරන් යන්න තමයි හිතෙන්නේ. එතනෙමුත් මම මේකප් අයිටම් ටිකක් ගත්තා. ප්‍රයිස් එක අතින් ගත්තොත් ගොඩක් අඩුයි මෙතන. ඉතින් මේ වගේ ලස්සන ඇඳුම් ගොඩක් දාලා තිබුණා. පිරිමි ළමයිට ගෑනු ළමයිට මේ වගේ ලස්සන ටී-ෂර්ට් ගොඩක් දාලා තිබුණා. මෙතන තිබුණේ පීට්සා වර්ග, ඒ වගේම ඉස්සෝ, චිකන්, ඒ වගේ දේවලුත් තිබුණා. ඉතින් බතු පහ තවට ඉන්න ඔයාලා යනවා නම් පොඩ්ඩක් වෙලාසෙන් යන්න. එතකොට ඉතින් ගොඩක් හැම જાති වලට ගන්න පුළුවන්. යාළුවනේ අපි කෑම වර්ග ගොඩාක් ගත්තට බොන්න මුකුත් ගත්තේ නෑනේ. ඉතින් අපි මෙතනට ආවා බොන්න මොනවා හරි ගන්න කියලා. ඉතින් මම මෙතනින් අම්බ හේකුයි ලෙමන් මොහිතෝ හේකුයි ගත්තා.
ඉතින් මේ දෙකටම ප්‍රයිස් එක උනේ රිගින් 10යි. මේ තියෙන චීස් වලින් හදපු බිස්කට් එක. මේකත් හරිම රසයි. ඊළඟට අපි යන්න හදන්නේ අපි හැමෝම දන්න ගොඩක් වෛරල් වුණ චොකලට් එකක් කුනාෆා චොකලට් එක තමයි මෙතන හැදෙන්නේ. මේක නම් ගන්න බැරි වුණා. පොලිම ගොඩක් හිටියා. මෙතන තියෙන එළු මස්. මේ කෑම එකත් හරිම රසයි. අපි අද්දි ගොඩක් රෑ වෙලා ඉතින් ඒ නිසා කෑම ගොඩක් ඉවර වෙලා තමයි තිබුණේ. ඉතින් යාළුවනේ මගේ වොයිස් එක ගැන වැඩි හිතන්න එපා. මොකද මේ දවස්වල මම පොඩක් අසනීපෙන් ඉන්නේ. මෙතන හැදෙන්නේ කුනාපා ක්‍රිප්ස් එක එක ෆ්ලේවර්ස් වලින් තියෙනවා. ඉතින් එහාට නම් මම මුකුත් කියන්නේ නැහැ. මොකද ඔයාලා බලන්නකෝ මෙහි මියුසිකල් බෑන්ඩ් එකක් සෙල්ලම් කරනවා. ඉතින් ඔයාලා බලන්නකෝ මෙයාලා අපි වගේද කියලා. අපේ ලංකාවේ අය නම් ඉතින් මියුසිකල් බෑන්ඩ් එකක් ගහම සින්දු කියලා නටලා එහෙම ඉන්නවනේ. මෙහි අය එහෙම නැහැ. සින්දු කියනවා. එයාලා ඒ ගත්ත කෑම කකා බලන් ඉන්න එක තමයි කරන්නේ. ඉතින් යාළුවනේ දැන් වෙලාව පාන්දර 1:00ට වගේ ඇති. ඉතින් අපි ගෙදර යන්න තමයි හදන්නේ. ඉතින් අදට මම වීඩියෝ එක ඉවර කරනවා. ආයෙත් දවසක ලස්සන වීඩියෝ එකක් අරගෙන ඔයාලා බලන්න එන්නම්. ඉතින් මගේ වීඩියෝ එක ඉවර වෙනකම් බලපු ඔයාලා හැමෝටම thank you.